Hi guys, අද අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ බලන්න ඇති අද දේශීය දාගෙන අද ෂෝ එකක් තමයි දෙරණේ කයිට් ෆෙස්ටිවල් එකට පෙරඩ් එකක් යනවා වෙහිකල් මොඩෝ හබ් එකෙන් අපි යනවා ඉතින් මම අද ඒකේ වීඩියෝ එකක් තමයි අද ඔයගොල්ලන්ට ගේන්න යන්නේ ඒකේ බලන්න බැරි වෙන කට්ටියට බලා ගන්න පුළුවන් මගේ වීඩියෝ එකේ ඉතින් අදත් වෙනද වගේම කියන්න තියෙන්නේ අලුතෙන් මගේ YouTube channel එක බලන එක්කෙනෙක් නම් sub කරලා bell icon එක all කරලා තියාගන්න මගේ වීඩියෝ වැටිච්ච එකම ඔයගොල්ලන්ට notification එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යන් කලින් මගේ වීඩියෝස් බලලා නැත්නම් මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. බලලා like එකක් දාලා comment එකක් දාන්න. එහෙනම් මෙතන වීඩියෝ පටන් ගන්නවා. අපි යන ගමන් set වෙමු. එහෙනම් අපි යන්. ඔන්න guys අපි දැන් මේ ලං වෙලා ඉන්නේ කොච්චි කඩේ පැත්තට. මේ කට්ටිය නම් ගිහිල්ලා ඉන්නේ මොකද කේස් එකට. අපි දැන් යන ගමන් ඉන්නේ. අපි එන හෙට ගිහිල්ලා සෙට් වෙමු. ගෝල්ඩ්ස් පැත්තට ඇවිල්ලා ඉන්නේ දැන් මේ හරියම මේ කයිට් ෆෙස්ටිවල් එකට මේ වගේක් තියෙනවා බලමු අපි ඉස්සරහට අපි දැන් ආවා කට්ටිය මෙහි ඉන්නවා බලමු අර පැත්තට යන්න ඕනේ මේ හරියට වගේ මේ හරියට මේ අපේ රෝසපත්තු කට්ටියක් ඇවිල්ලා ඉන්නවා මේ පැත්තේ බලමු හරියට යන්න ඕනේ අපි මේ පැත්තට ගිහලා සෙට් වෙමු ගයිස් අපිට වර්ත් එකේ ස්ටිකර් එකක් දුන්නා මේ කට්ටිය ඉන්නවා මෙතන මේ දනියා මේ වලොග් එක ගහනවා අද ගහනවා කාලෙක වාහන තියෙනවා මෙතන ATV තියෙනවා මෙතනත් ATV තියෙනවා මම බැලුවේ guys මෙතන ගහන්න කියලා බලමු මේක අපි මෙතන ගහමු දැන් vlogs වලට 60 දාන්න එපා ඔන්න guys අපි මේක අලවන්න යන්නේ මෙතන මෙතන අලවලා තියෙන්නේ guys දැන් කට්ටියම අලවනවා මේ ඒකට අයියට වොයිස් කට් එකක් ගන්නවා Tadi मैं blog kan nalakai मैं නෑ මං කලින් ඉඳන් පටන් අරන් ආවේ ඉන්න කට්ටිය පොලිසියෙන් ඉන්න අපි තුන්වෙනි ස්ථානෙලු ඉන්නේ අපි ඉස්සරහට පොඩ්ඩක් එව්වා මේ ඩිස්කෂන් තියෙනවා ඇති මේ ඉන්නේ කට්ටිය අපි දැන් අර පැත්තට යනවා බයික් වගේක් ආවා බලමු මේ පැත්තේ බයිසිකල් වගේක් තියෙනවා guys මේ පැත්තේ හාලි ඩේවිඩ්ස් ටිකක් එනවා ඩේවිඩ්සන්ද මොකද්ද මට හරියට දන්නේ නැහැ වාහන එනවා ගොඩක් එනවා බලමු මේ පැත්තෙන් ඊ දැන් ඔය යන්නේ African twin bang මේ බයිසිකල් වල ස්ටිකර් අලවන වනලා උඩ ගන්න මේ ජනියා vlog එක පටන් අරගෙන දැන් අපි කට්ටිය පෙරඩ් එකට දැස්තිලා ඉන්නේ කට්ටිය ගාන්ට තේල ගැස්සිලා ඉන්නවා අපි තුන්වෙනි ස්ථානේ ඉන්නේ ඕම පිටිපස්සට තියෙනවා අර එන ඩොට එන්න දිගයි පෙරඩ් එක කොහොම හරි ඉස්සරහම පොලිස් වාහනයක් යනවා කිව්වා බලමු අපි පටන් ගත්ත ගමන් සෙට් වෙමු අපි යන්න පටන් ගන්නවා පෝට් සිටියට
ගායිස් අර පැත්තට යන්න බෑ අපිට මේ දැන් යන්නේ. අපි බුලට් එක ගත්තා. 90 degrees ලා තාව අර පැත්තෙන්. අපි යන් ඉස්සරහට. මේ හරිය වොයිස් කට් එකක් යනවා ටීම් එකේ ටීම් කැප්ටන්ස්ලා මං හිතන්නේ ඔව්. බලමු. එන පිටිසක් ඉන්නවා. ඔන්න ගායිස් දැන් පටන් ගත්තා මේක. දැන් කට්ටියම යනවා. අපි දැන් ඊළඟට යන්න ඕනේ. අපි දැන් මේ ගෝල් බේස් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. ඉන්න 90 degrees ලා ඉන්නවා. කට්ටිය පස්සට ගියා මේ මොනවාද පෙරටේ කොට මගේ ඇරලා දැන් අපි ආ ඉස්සරහට ආවා. පෙරටේ නතර කරගෙන ඉන්නා. මේ කිලෝමීටර් කිතේ දින පස්සේ බලමු. නෑ ගායිස් අපි යන ගමන් ලොකු වටයක් යනවා. නිදහස් චතුරස්‍රය පැත්තට ගිහිල්ලා ඔහොම එහෙම ආයි අන්තිමටම අපි එනවා පෝට් සිටි එක පැත්තට. පෝට් සිටි ඇවිල්ලා සෙල්ලමක් දාන කතාවක් තමයි කිව්වේ. අපි බලමු මේ පැත්තට ගිහිල්ලා සෙල්ලමක් දාන්න උනම් මරු අපි ඔයගලට සුපිරි වීඩියෝක් ගේන්න කියලා බලනවා. තව හොඳ තව වීඩියෝ ඉවර නෑ. තව බලන්න තියෙනවා. මම තාම හරියට වාහන ටික පෙන්වන්නේ නෑ. පෝට් සිටි එකට ගිය ගමන් වාහන ඔක්කොම පෙන්වන්නම්. දැන් ගායිස් අපි ආර් මාදේවියක් ගාව ඉන්නේ. අපි මට වැඩි වීඩියෝ ගන්න බෑ මොකද වාහන එනවා බ්ලොක් එකේ හින්දා. හැමතැනින්ම දෙරණින් වීඩියෝ ගන්නවා. මරු පට්ට මාතල් ඇවිල්ලා බලන්න ඕනේ. ආපු අය දන්නවා ඇති දැක්ක කට්ටිය වීඩියෝ කරපු කට්ටිය මගේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න මේ ඔයගොල්ලෝ බලපු තැන එහෙම මේ අපි කීවෙනි ස්ථානයටද ගියේ කියලා දාන්න. අපි ඉස්සරහින් යනවා. දැන් අපි 3 වෙනි ස්ථානේ යන්නේ. ඊට පස්සේ තව වාහනේ යනවා. ආ පෝක් සිටි පැත්තට ලං කරලා තියෙන්නේ. කට්ටිය පිළිවෙලට ගානට යන්න ඕනේ. මොකද කට්ටිය නැත්තම් කේස් මේ මග ඇරෙනවා. ඉස්සරහින් යනවා. ATV ටික ඉස්සරහට ගියා. ATV ටිකයි 90 degrees ලා ඉන්නවා. තව D-Tagger WRX ඒවා ටිකක් ඉස්සරහා තියෙනවා. ආයෙ පිටිපස්සේ හාලි ඒවා තියෙනවා. අවුව තමා ගයිස් අමාරු නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ගානට හිමිටි යන ඉඳ හොඳයි. හැබැයි මේ ගානට කට්ටිය පිටරට යන්න ඕනේ. එනවා පෝක් සිටි ගිහිල්ලාම සෙට් වෙමු. ගයිස් අපි දැන් පෝට් සිටි එක ලං වෙලා තියෙන්නේ. බලමු හොඳ සෙට්ලමක් දාන්න පුළුවන් වෙයි. මම හිතන්නේ මේ කොහොමද දන්නේ ටයිම් අවුල් ගියාද මන්දා. ඔයගොල්ලෝ බලන්න ඇති මේ ATV සද්ද බයිසිකල් වල සද්දේ එයි මෙහෙම කියලා. ඔයගොල්ලෝ හිතනවා ඇති මේ මොනවාද මේවා මොනවාද ශබ්ද දූෂණයක් කියලා. එහෙම නැහැ. මේ හැම වෙලාවෙම එළියට දාන්නේ. මේ වගේ ඒවා තිබ්බොත් විතරක් හදිස්සියෙන් පොලිසියෙන් අවසර අරන් තමයි මේවා දාන්නේ. ඒකින්ද මොකද හිතන්න එපා. ඔයගොල්ලෝ වීඩියෝ එක රස විඳින්න. ඒකත් එක්තරා කලාවක්. dia. Hari ke mana dia? Ate ara wari. Obanna bෑ පොන්නේ ඔබට දාන්න බෑ.
වතුරයක් ගනි. ඕ බලාගෙන. නෑ. හරි guys කට්ටිය වීර් ගහනවා. වාර පොඩ්ඩ නිකන් ඉස්සොන්ට දැනක් හම්බෙලා වගේ. හරි guys අපි එනන් සෙල්ලම් ගන්න තැනට ගිහලා සෙට් වෙමු. එහෙනම් guys අපි අතුලේ ඉන්නේ දැන්. වාහන ටික අපි පොඩ්ඩක් පව් කරන් ගියා. ඔයාලට පේන ඇති ඉස්සරහා. මේ අර ගොඩ ඉස්සරහා තියෙන්නේ කට්ටිය. ඇවිල්ලා ඉන්නේ ලස්සනයි. දුබායි ආවා වගේ guys. අපි ඉස්සරහට එලා යන්න ඕනේ. මේ උඩන් සද්දේ ඇහෙනවද දන්නේ නැහැ. අපි ඉස්සරලා වීඩියෝ එක ගන්න. අයි දන්නේ guys අපි දැන් ඇතුළට ඇවිල්ලා වගේ තියෙන්නේ. වාහන ගොඩක් තියෙනවා. යාළුවනේ කොහෙද ආවේ අපි? අපි ඩුබායි ආවා. අපි ඩුබායි ඇවිල්ලා ඉන්නේ. ලංකාවට එන්නේ නැහැ. අපි බයිසිකල් එක දාලා ඩුබායි ආවා. අපි ඩුබායි ආවා. පෝට් සිටි මේ දැන්නේ ඩුබායි වලට. යා. This is a Dubai country. Habibi come to the Sri Lanka. හරි guys අපි එන ඉස්සරහට පයින්න. guys මෙතනින් හරවනවා. බලමු අර පැත්තට යනවාද කොහොමද දන්නේ. අර අතන ට්‍රැක් එක තියෙනවා guys. අර මේ ATVM පදින්න ට්‍රැක් එකම අර අතන තියෙනවා. අර නිකන් රේස් කාර් වගේ තියෙන පොඩි. අන්න ඒවා පදින්න. බලමු. අපි කට්ටිය මෙතන අයින්ට දාගත්තා. Ya. මල්ලි වීලි ගහන්න එපා කිව්වනේ. මල්ලි අර දැනිදුව පස්සට වල වා ඉස්සරහට යන්න. වා ඉස්සරහට යන්න මල්ලි. guys ඔයගොල්ලෝ පේනවා කාර් තියෙනවා. අපි යන් ඉස්සරහා පැත්තට. වාහන මේ පැත්තට හරවනවා. 90 degrees ලා මෙතන ඉන්නවා. මෙතන ඒගොල්ලෝ බලමු අපි මේ පැත්තට යන් බයිසිකල් එක වෙන්න.
පැත්තේ ගල්ලාම් වගේක් තියෙනවා CVR. මේ TV තියෙනවා. WRX, DRZ, CD2 125 තියෙනවා. ඔයාලට පේන ඇති ඔය සරුංගල් එකක් දෙකක් තියෙනවා. ඒවා මේ ඔය රට විදේශිකයන්ගේ සරුංගල්. මේ ගස් අතරින් පේනවා ඇති. දැන් අපේ ටීම් මෙම්බර් කෙනෙක් ඉන්නවා. වරයියා. මේ තා වාහන එනවා. අර තව සරුංගල් යවනවා. අර පැත්තේ හට් වගේක් ගහලා තිබ්බ විදේශිකයන්ගේ සරුංගල් මේ හරිනයට අපි එන දැන් අපි අර පොඩි අයියට බෑග් එකක් දෙන්න ආවා. අපි මේ ආයි අපි හිටපු තැනට ගිහින් සෙට් වෙමු. එන්න ගයිස් අපිට කන්න දීලා තියෙනවා. මේ ජේජස් පිස්සෝ හොඳ වැඩේ මගේ එකත් කන්න ගිහිල්ලා ඒකත් ඉස්සත් නැති වුණා. මේ කන්න ඕනේ බා. අපි දැන් කාලා සෙට් වෙමු. ගයිස් වාහන ටික යනවා. දැන් ටික එහෙනම් බලමු. මේ අපි පුළුවන් වුණොත් වන් ගෝල් ටෙස්ට් එකේ යමු. මේ පුළුවන් වුණොත් බලමු. වාහන තියෙනවා. ටිකක් ගොඩක් වාහන ගියා. අර මේ ඈත ඔයගොල්ලන්ට යනවා පේන ඇති. මේ පැත්තෙන් ඩිෆෙන්ඩර් දෙයක් එනවා. අවුඩියක් එනවා. අවුඩි නේ. ඔව්. එනවා ඉතින් හැමතැනම ටීට් කරලා ඉන්නේ. ඒ ටීවී එකක් තියෙනවා. guys ඉතින් දැන් ඔක්කොම වාහන වගේ යනවා. ඉවරයි බලමු ගෝල් බේස් එක පැත්තට යන්න හිතුවා. අපි යන්න යන්නේ මේ පැත්ත මේ අපි බෝඩ් එකෙන් එළියට යන්නේ. බලමු අන් ගෝල් බේස් පැත්තට යන්න බලන්නම් බලමු. මේ වුණත් එහෙම යනවා. බලමු. වාහන යනවා දැන් ඉතින්. වාහන 60ක් 70ක් විතර ගිහිල්ලා තින්නේ. ඉතුරු 30 වගේ තමයි තියෙන්නේ බයිසිකල්. වාහන කාර් ඔක්කොම. අර පැත්තේ යනවා. අපි දැන් මෙතනින් යනවා කට්ටිය නෑ. වාහන කාර් එහෙම තියෙන විතරයි බයිසිකල්. ඔයගොල්ලන්ට පේන ඇති ඊට පස්සේ වාහන වැඩි නෑ. මේ ගොඩක් වාහන මේ අර පොක්ස් සිටියට වෙනම ආපුවා. මේ අපිත් එක්ක ආව වාහන වැඩි නෑ දැන්. මම හිතන්නේ අද මොකක් හරි ෂෝ එකක් තියෙනවා මේ පොක්ස් සිටියේ. මේ ඒකට සවුන්ඩ් සිස්ටම් එහෙම හදලා දාලා ස්ටේජ් එහෙම දාලා තියෙන මොනවද දන්නේ. බලමු අපි මේ ගෝල් බේස් පැත්තට යනවා වන් ගෝල් බේස් එක පැත්තට. බලමු මෙහෙට ගිහලා සෙට් වෙම එනවා. ඊට අපි දැන් මේ වන් ගෝල් බේස් එක නැතුව මේ අපි මෙතන පොඩ්ඩක් නතර වුණා. අපි බැරි වන් ගෝල් බේස් එක නැතුව මේ සරුංගල කරනවා. දැන් කට්ටිය අපි ඒක බලලා යන්න කියලා බැලුවේ. දැන් නම් ටිකක් කැවලා තියෙනවා. මෙතන ගහලා තියෙනවා I love බාලි කියලා. නෑ ගෙම්බෙන්නේ මඩුවෙක් යවනවා මෙතනින්. මෙතන අමුතු සරුංගලයක් තියෙනවා ඔයගලට පේන ඇති. ඒක අත් දෙකෙන් මේ ඒක ස්ටන්ට් කයිට් එකක් බයි. ඔව් ස්ටන්ට් කයිට් එකක්. ඒක අත් දෙකෙන් අදින්න තියෙනවා. ඒක තමයි කරකවනවා ඒක. සරුංගලටියක් තියෙනවා බලමු තව යවයි. අතර හાર્ට් සරුංගලටියකුත් තියෙනවා අස්සෙන්. යටිම දෙන්න නැති. එතන තියෙන හાર્ට් සරුංගලටිය. ජනිදක පූරිය. දුර්දව දසුණක් හම්බෙලා දිස්කී එකක් යනවා මේ පෝට් සිටිය. අර පැත්තේ යනවා රොක්කා වගේ. සමේත් එකක් එනවා. ඔන්න ගයිස් දැන් මේ තමයි තියෙන්නේ දැනට යවලා තව යවනවා සරුංගල්. සිනාබෝ වේවා. සිනාබෝ සිග්නල් දත් තියෙන්නේ දත් බූ ඇල්ලෝයි මේ මකරුයි තපූසොද මුකුද අර යස්සෙයි මේ තව අර මේ පොලිස් කාර්යයේ පොලිසි ඔව් මාකර පෙන්න නා අර හાર્ට් තියෙනවා. අපි දැන් යන්නේ කියලා බැලුවේ ගෙවල් වලට. මෙතන කවුද මේ ගලුවක් තියෙන්නේ.
හරි අපි දැන් කාගෙන් හරි අහලා බලමු. අහලා බලමු දැන් මේ මොනවා දවස ගැන කියන්න තියෙන්නේ කියලා. අද දවසට පාර කිලෝමීටර් 5ක් පෑවුවා ඒත් අවුල් තමයි. ඒක අවුලක් නැහැ. අද ඉඳලා බලන්නේ දෙරණ. අද දෙරණ. ඔව් සුපිරියට අර මොනවද කියන්නේ? අද සුපිරි අපි සුපිරි ආතල්ලක් ගත්තා. ඉතරයි අද දවස් පාර සුපිරි. මොනවද කියන්නේ? ගියාම ඌ බලන්නේ හිරු. හිරුද? අද ඌ බලන්නේ දෙරණ. අද මොනවද කියන්න තියෙන්නේ? අවුලක් නැහැ හොඳයි දවසනේ. හොඳයිද? ඔයාලට මොනවද කියන්න තියෙන්නේ අද දවස ගැන? අද සුපිරි ඉතින් හොඳ ආතල්ලේ ගාව අවුවේ පොඩ්ඩක් අර වුණා. ඒව එච්චර ගානක් නැහැ ඉතින්. ආතල්ලේ හෙල්ලවත් දැම්මා. දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. ගෙදර යන්න. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? අපේ පුතේ වලට වැඩ පුළුවන් අපිට හැබැයි වැඩ දාන්න දුන්නේ නැහැ පාරේ. ඒක තමයි දුකට තියෙන්නේ නැත්තම් අවුලක් නැහැ. ඔබ්බරු නැත්තම්. හරි තිමත් මෙයාලා වැඩ දැම්මේ නැහැ අපිට දැම්මයි ඉතින්. මෙයාලා වැඩ දැම්මේ නැහැ අපිට දැම්ම වැඩ. දැම්මා තිමත් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ තිමත්? අද දවස ගැන මොනවද කියන්න තියෙන්නේ? අද දවස් පාට්ටු බලාගෙන යන්නේ වැඩක් නැහැ. හරි ඉවරයි. ගායිස් අපි ඉතින් ගෝල් පේස් යන්නේ අපි මේ ගෙදර යනවා මගේ ෆෝන් එකේ බැටරිත් නැහැ. මේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝට වීඩියෝ එක හොඳ වෙන්නේ නැති කියලා. එන්ජොයි කරා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේ ෂෙයා පාරක් දාන්න. මොනවාද විනාඩියක් ඉන්නේ. මේ පේනවද? සරුංගල් ගොඩක් තියෙනවා. ඕවා තමයි හෙට මේ සරුංගල් සැනකෙලේ පේන්නන්නේ. මේ කොහමද දාති සරුංගල් සැනකෙලේ ඔක්කොම ඉවරලා තියෙයි. පොඩ්ඩක් එඩිට් කරන්න මේ කල්යන හින්දා මට මේ හැමෝම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලෝ යාළුවන්ටත් දාන්න මගේ වීඩියෝ ෂෙයා කරන්න මේ පුළුවන් තරම් අපි ටග් ගාලා සබ්ලා 10000 ගාමු 1000 ගැව්වා දැන් ඊළඟට 10000 තමයි තියෙන්නේ එහෙනම් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා එන්ජොයි කරා නම් සතුටු වුණා නම් මටත් සතුටුයි ඔයගොල්ලන්ටත් සතුටුයි මාත් එක්ක යාළුවෝ තුන් තව දෙන්නෙක් එනවා ඔව් වීඩියෝ කල්ලන්නලු හරි එහෙනම් අපි මෙතන වීඩියෝ නතර කරනවා අදට ගියා අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු බයි